හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් යාළුවෝ කොහොමද මොකද වෙන්නේ ඕන්න ඉතින් අද අපි ගෙනල්ලා දුන්න අයිස්ද මම කියන්නේ අයිස් කියන ගේම් එක යාළුවේ ඉතින් යාළුවෝ ඒකේ පේනවා ඉතින් ගොඩාරියක් තියෙනවා ඊට පස්සේ මේ පේනවානේ එක එක උන් ඉන්නවා යාළුවේ මේ බලන්නේ 100 කෙනෙකුත් ඉන්නවා බල්ලොත් ඉන්නවා යාළුවේ යාළුවේ මෙව්වට මේ ලයික් ඕන යාළුවේ මෙව්ව ගේනවා ලයික් ඕනේ යාළුවෝ ගැම්මෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අපි එනම් බලමු මේක ගහලා. ඉතින් යාළුවෝ මම ගේම් එක ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ යාළුවේ. ගාමු. හැබැයි මේ චූටි දේවල් ටික දන්නවා. මේ ඔයගොල්ලන්ට පේන ඇති මේ උඩින්ම තියෙන මල්ලක්. අන්නේ මල්ලයි අර යටින් තියෙන ඇහැයි. ඒ කියන්නේ අර දැන් අර අපි මුලින්ම ගත්ත එකේ තිබ්බේ යාළුවේ. අපි විචන් එක දාද්දි තිබ්බේ අර ඔල්ලු ගෙඩි දෙකක් තිබ්බේ පේන්නම දෙන්නෙක් නම් මං හිතන විදිහට මම ගේම් එක ගාලා දැක්කේ නැහැ. හැබැයි එක්කෙනයි දැක්කේ යාළුවේ. මේ මලුයි අර බිත්ති වල තිබ්බ ඇස් තියෙන්නේ යාළුවේ. ඒ හැක් ගත්තාම අර මේ පැත්තෙන් ඔයාලට පේන නැති හැක් පේනවා. මොකද යාළුවේ ඒකේ එතකොට අපි ගන්න ගාන එතනින් වැඩනවා. එකක් ගත්තොත් ඔන්න එතනින් එක වෙනවා. හැබැයි යාළුවේ අපිට ගේම් එක ගන්න අමාරු හිතෙනවා. ඊට පස්සේ දැන් අර ඔල්ලු එකා ඉන්නේ. ඒ කොහෙටද යන්නේ කියලා එයාගේ මැස් දෙකෙන් බලන්න පුළුවන්. මේක ගමු ගහ. අම්මස් තවියක් තියෙනවා යාළුවේ. තවියක් තියෙන දෙකයි එතකොට. දැන් අපිට දැන් කියන්නේ එයා එදි ලයිට් ඕෆ් වෙවි එනවා යාළුවා ලයිට් ගැස්සෙනවා. හැබැයි එයාට කාමර වලට බෑ යාළුවේ එන්න. ඒකට අත් දෙකක් නෑනේ යාළුවේ දෝටරවල් අරන් එන්න. මේක මේ හයියෙන් යනවා වැඩි යාළුවේ. දැන් හරිනේ. ඒ යාළුවේ මේ ලැග් එකක්. ඇයි මේ ලැග් වෙන්නේ? හරි ඉතින් අපි මේකනේ හිටියේ. සද්දයක් කියනවනේ. හරි මේ ඕගන් එක ගැව්වොත් යාළුවේ ඒ ඔල්ලු එන්න යාළුවේ ඇවිල්ලා විතර හරිනේ. අඩෝ ඇඟිල්ලේ මම ගැව් හරිනේ යාළුවේ. මේ මගේ ඩිස්ප්ලේ එක මේ බලන්නේ මන් ඩිස් අම්මට මන් ඩිස් දැක්කනේ මම දැන් මම මේවට හැරිදී මගේ ඩිස්ප්ලේ එක මං අතින්න ටච් කරන්න යාළුවේ. එතකොට වදිනවා. දැන් අර වතන්ට ඇවිල්ලා ඉන්නේ අර පේනවනේ. අර කඩන්නමයි හදන අම්මටි ලැග් එකක් ආවා. පේනවනේ අර මේක තේ හෙල්ලෙන අයල් අම්මට කමක් නැහැ. ඌට එන්න බෑ යාළුවේ. ඉතින් පේන විදියට බලමු. ඌ යනවා යාළුවේ. උට්ටට්ටුව දැන් අම්මා. යාළුවේ උට්ටට්ටුවකට ගියේ දැන් මන් දන්නේ මං ඉන්නේ උට්ටට්ටුවකට කියලා. වෙන්නේ නැති යාළුවේ. දැන් අපි ආ වැස් නැහැ යාළුවේ. මෙතනින් උට්ටත් අම්මරි රන්කි අම්මරි what the fuck යාළුවේ මේක තුවැගේ යාළුවේ. මරු ඇහක් තියන යාළුවේ. මං කිව්වේ යාළුවේ ඌ යාළුවේ මම දැන් අර අතන ඉඳලා එන්නේ පොඩි වෙලාවක් යනවනේ යාළුවේ. ඉතින් යාළුවේ මේ මෙතන මේ දීලිසින් ඒව විතරේ අරින්න පුළුවන් යාළුවේ. හරි යාළුවේ මේ වගේ ඒවා 20ක් හොයන්න තියනවා. මූ දැන් කොහෙද අම්මසි පල්ලෙහාට ගිහිල්ලා. අනේ පල්ලෙ ඉඳලා එන්නකෝ. ටග්ගල පෑන්නකෝ මුත්ත. උඩට යාළුවේ උඩට. අනේ අම්මසි ගිහින් ටග්ගල යම යාළුවේ. යාළුවේ මට යාළුවේ කියන්නේ කොහෙද මට යාළුවේ කියන්නේ මට ගේම් එක ගහද්දි පට්ට බයක් දැනෙනවා යාළුවේ.
ඉතින් යාළුවෝ මම මේ ගේම් කවදාකවත් ගහලා නැහැ අම්මසී ආවා ඵලයන් මුල්ලට තු අම්මෝ යාළුවේ හાર્ට් එක බීට් වෙනවා යාළුවේ මේ ගේම් එක ගහන්න ගියොත් මුදු අම්මෝ යාළුවේ මොකද කරන්නේ දැන් මට යාළුවේ ගේම් එක ගහන්න අමාරු යාළුවේ අන්න දැන් ඌ කොහේ හරි ඉන්නවා අමර දෙවි මූ දැන් ඔය ඌ පාවිවි දැන් ඌ ඉන්නේ මේ හරි යාළුවේ අනේ මේ හරිය නෙමෙයි ඌ දැන් ওই ෆොටෝ වගේ තැන් පිටියේ ඒ අමර කීයටක වුණා තැන්නක යාළුවේ මොකද්ද what the fuck බෝතල් වගේ පෙන්නලා සද්ද හෙන්නේ යාළුවේ බෝතල් කොහෙද තියෙන්නේ what the fuck මේ කාමරේ යාළුවේ බලන් තින්න එච්චයි ඔය යාළුවේ අද වටේ පිටේ සද්ද වැඩි යාළුවේ අද මට කම්මැලි ඉන්න මං අපේ සාලේට වෙලා තමයි ගේම් එක රෙකෝඩ් කරන්නේ සාලේ ඉතින් කොයි තැනක් එකයිනේ යාළුවේ මේ ටීවී එක දාගන්න දැන් තියෙන්නේ ටීවී එකේ සද්දය අයින් කරලා යාළුවේ නැත්නම් ගේම් ප්ලේ එකට බෑනේ ගහන්න මේ තින්නේ මේ මෙතෙන් තමයි ඌ ගියේ යාළුවේ ඌ ඒ පැත්තට ගියේ මට ෂුවර් නෑ මේ පසල් එකක් මොකක් හරි තමයි යාළුවෝ හදන් තියෙන්නේ මොකද කරන්නේ යාළුවේ යාළුවෝ හිමීට පොඩ්ඩක් බලමු මං ආපු පැත්ත නේද අපි යන් යාළුවේ ඒ පැත්තටම යන් යාළුවේ කොයි පැත්තෙන් හරි ඌ මේ පැත්ත තමයි යා ෆොටෝ ටික දැන් අපි හිටපු කාමරේට අම්මට උඩු කවුද බම් මේ මොනවාද පෙල්ලනවා යාළුවේ අම්මු පිස්සෙක් කෑ යාළුවේ අපි මේක දාමු යාළුවෝ ඊටත් අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නේ ඌ දැන් එන්න ඔය මගේ මොනවද මන්ද මේ සින්දු වල පිස්සු ඌ දැන් කොහෙද කියලා පොඩ්ඩක් බලමු මේ පැත්තේ නෑ යාළුවෝ මේ පැත්තෙත් නෑ යාළුවෝ දැන් මට මේක දෙක මට දැන් නැහැ යාළුවෝ මං හොය මේක අරින්න පුළුවන් මේක නෑ මේ කවුද අඩේ යාළුවෝ මේ කවුරු හරි දැම්මා අයින් කරපා දැක්කානේ යාළුවෝ මේක පට්ට ක්‍රීපි ගේම් එකක් යාළුවෝ ෆයිල් වගේ තියෙන මේ හොල්මන ගැන ෆයිල් ටිකක්ද දන්නේ යාළුවෝ ඉතින් ඕගොල්ලන්ට මතක ඇති යාළුවේ අර අපි දැන් මේ මං හිතන්නේ උඩට ආවේ යාළුවේ උඩට ආපු ගමම අර යකඩ දොරවල් ටිකක් තිබ්බා ඒක අයින් ගන්නකො ඕගොල්ලන් දැක්කද දන්නේ දිලිසෙන දොරක් යාළුවේ යකඩ මේ වගේ දිලිසෙනවා ඕගොල්ලන් දැක්කද දන්නේ ආන් ඒ ඉන්න පනින්න දින්නේ what the fuck යාළුවේ බුදුම්බෝ යාළුවේ අරක කවුරු හරි ඇරියා මේ බුදුම්බෝ වාපා මේ පැත්තේ අම්මසී මොකක්ද කවුරු ඉතින් දැන් අද මම සාල් දොරක් තරලා යාළුවේ ඒ වුණොත් යාළුවේ අපි ලයිව් එකක් දාලා ගේම් එක ගහමු යාළුවේ අපි වීඩියෝ අපංගෝ ඊ අද්ද මක් කවුද ඉන්නේ කාටද පුනේ අමාරු හරි බන් දැන් මෙතන කොහේ හරි ඉන්න අය වගේ ඉතින් යාළුවේ ගැම්මෙන් මට කියන්න බැරි වුණා ගැම්මෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිත් එක්ක සෙට් වෙන්න
මොකද්ද? යාළුවේ ගැම්මෙන් වීඩියෝ වල ලයික් එකක් දාලා පිට සෙට් වෙන්න. නෑ යාළුවේ. නෑ. ඉතින් යාළුවේ මේ වගේ වීඩියෝස් අපි හැන්දාම ගේනවා යාළුවේ. ඒකට ඉතින් ලයික් ඕන යාළුවේ. ලයික් නැත්නම් අම්මට උන්නේ ලයික් නැත්නම් අපි වැඩක් නෑ නේ. මේකත් ඇරුණා. අම්මට සිරි යාළුවේ මේ සද්ද දෙනවා යාළුවේ. ඉතින් මේ මොකක්ද එකක් මෙතන තියෙනවා යාළුවේ. දැන් මේක මම හිතන්නේ මැප් එකක් වෙන්න ඇති යාළුවේ. අපි දැන් කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑනේ යාළුවේ. ඕකනේ ප්‍රශ්නේ. ඊට පස්සේ මොකද යාළුවේ මේ? අපේ view ඊට මේ මොකක්ද එකක් තියෙනවා. මේ පැත්තට යන් යාළුවේ. මට හුදු යාළුවේ. මගේ වෙලාව හොඳයි යාළුවේ ඈ. මගේ වෙලාවට තමයි යාළුවේ. මට හුදු what the fuck. මේක කැඩුණා මම මේක තමයි. හරිදින් යාළුවේ කොමඩ් එක දිලිසනවා අම්මා සීකෙත් දාලා බලපයි තියෙන්නේ. ඉතින් ඌ කොයි පැත්තට යන්නේ නැද්ද යාළුවේ? අම්මට සී අම්බේ යාළුවේ. නියුකද? පොත් පයිදෙන අර මං ගප්පි ගා තිබි පොත තමයි දාගත්තේ. මොනවාද ඉත් තව එකක් යන්නේ යාළුවේ. මෙතන ඔක්කොම අරින්න බෑනේ. මේ පෙන්නවා. මේ මොකද්ද? මට හුදු දැන් හරින්න දැන් මෙතන දැන් ඔතන මේ දොර ගාවින් යයි යාළුවේ. මොකද්ද යාළුවේ? යාළුවේ මම හිතන්නේ අපිට කෝල් එකක් යාළුවේ මම හිතන්නේ ආවේ. අම්මට හිතුවා චෙක් කරගන්න ඒ මල් පෝච්චි ගාවින් තමයි යන්නේ. හැබැයි ඉතින් මම හිතන්නේ මේ පැත්තෙන් තමයි මම හිතන්නේ යන්නේ යාළුවේ. මල් පෝච්චියට ඉක්කන බලපන් අම්මට සියෝ. ඒ පැත්තට ගිහිලා තියෙන්නේ. ගන්න නෑ ඌ වටයක් ගාලා පල්ලයට යාළුවේ. අඩෝ යාළුවේ පොට්ට ක්‍රීපි යාළුවේ. අම්මට හුරු දැන්න. මේ කාමරේට අපි ආවනේ නේද? ආවනේ. ආයි පෙන්නන්න. යාළුවෝ කොහොම හරි මෙතනට ආවයි කියන්නේ උඩට අට්ටුව යාළුවේ අපි හොඳටම චෙක් කරා යාළුවේ. මට දැන් මේ පල්ලෙහාට මම හිතන්නේ ඉන්නේ. අපි උඩට අට්ටුව නම් චෙක් කරා යාළුවේ. පල්ලෙහාට අට්ටුවේ නම් යාළුවේ මම කියන්නේ හිතන විදියට කියන්නේ මලු දැන් අපිට 20න්නේ හොයන්න තියෙන යාළුවේ දැන් 13ක් වෙව්වා. හැබැයි මේකෙද මේ මලු 20ට වැඩි තියෙනවා. highlight ඉන්නේ. යාළුවේ මෙතින් දොර මෙතින් දැයි පණින්නේ. ඉතින් යාළුවේ මම මෙච්චර මේ ගේම් ප්ලේ ඔයගලන්ට කියනවා යාළුවේ. හැබැයි ඕගොල්ලන්ගේ ලයික් නෑ views නෑ මොකක්ද යාළුවේ ඉතින් තේරුම ආතල් එකේ ලස්සන මෙච්චර අමාරු ගේම් එකක් ඕගොල්ලන්ට ගේනකොට ඕගොල්ලන් ඉතින් ගණන් ගන්න නෑ යාළුවේ. ඇයි යාළුවේ එහෙම කරන්න යාළුවේ පොඩ්ඩක් ඉස්සෙල්ලා තිබ්බ මැප් එක වෙන එකක් නේ යාළුවේ. මේ ආයි වෙන එක උනේ කොහොමද යාළුවේ?
පොඩ්ඩක්කින් මම හිතන්නේ තට්ටු වල මම හිතන්නේ මොකක් හරි තියෙනවා. ඒ තට්ටුවෙන් තට්ටුවට මැප් එකක් තියෙනවා යාළුවෝ. දැන් ඌ නෑ මෙතන. අපි දැන් පල්ලෙහා තට්ටුව තමයි යන්න ඕනේ යාළුවෝ. දැන් මට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඌ උඩට රිපල් වල්ලෝ පල්ලෙහාට හරි උඩට හරි ගියා යාළුවෝ. මෙච්චරින් බලන්න මෙතන ඉඳලා මෙතනට යන්න බෑනේ යාළුවෝ. අපි බලන් ඉමු යාළුවෝ. පල්ලෙහාට හරි උඩට හරි තමයි ගියේ. අල්ලගත්තොත් යාළුවෝ මෙතනින් අපි ගේම් ප්ලේ එක නවත්තන. ඒ කියන්නේ දැන් මේ අපේ කොහොම හරි අපේ පිටේ පස්සට හරි හයියෙන් ගිහිල්ලා තිබ්බොත් අපි කොහොමද ඉතින් උඩට තමයි යාළුවෝ යන්නේ නැත්තේ. පොඩි සද්දයක් ඇහුණා යාළුවේ. මේ තියාඳ පැනගත්ත යාළුවෝ. පැන අම්මට නීක තියෙනවා. දැන් මෙහෙම යාළුවේ. දැන් මේ සද්දේ ඇහෙන අම්මසි පල්ලෙහා තට්ටු නෙමෙයි. අම්මසි අර පැත්ත නෙමෙයි. දැන් අපි ඇහැ පාවිච්චි කරලා බලනවා යාළුවෝ. දැන් මං ආවගේ දෙපැත්තේ තට්ටු එකේ ඉන්නේ. පැසිවි එච්චර ගොබ්බේ යාළුවේ මේ හොල්මන්. හැබැයි ඉතින් යාළුවේ හොල්මන්ට බනින්න බෑ යාළුවේ. ඕ කියන්න බෑ යාළුවේ. හොල්මනුත් ආයේ එසේ මෙසේ නෙමෙයි ඈ. දාසියක් 17යි. හරි මේ හරියේ දුවපන්. හරි දැන් නම් හව් වෙනවා යාළුවේ. ලැග්ගෙන හරි යාළුවේ. හරි බඩු හරි. මෙතන හැංගි යාළුවේ මගේ ෆෝන් එකේ යාළුවේ අර අයියෝ යාළුවේ. ඒ පළයන් හතෙන්ද? හරි දැන් මම ලොකු කතාවක් කියන්න යන්නේ යාළුවේ. මගේ මේ ෆෝන් එක තියෙන්නේ යාළුවේ. අන්න මේ ෆෝන් එක යාළුවේ ඩිස්ප්ලේ කුඩු වෙලා තියෙන්නේ. ඉතින් යාළුවේ දැන් ෆෝන් එකේ පොඩ්ඩක් ලැග් වෙනවා වැඩි යාළුවේ. මං ඒක ඉතින් කවදාවත් කියලා නැහැ. ඉතින් කවදාවත් ඒක වෙලාවක් නැහැ යාළුවේ. ඉතින් මේ ළඟදි තමයි උනේ යාළුවේ. ඩිස්ප්ලේ එක කැඩුනේ යාළුවේ. මම කියන්නේ දන්සල් කන්නේ ඇද්දි යාළුවේ මේ ළඟදි දන්සල කරේ ගියා. පොසොන්ඩ කොහෙද තිබ්බා දන්සලට ඇද්දි යාළුවේ. අපේ අයියාගේ යාළුවේ කෝල් එකක් ගත්තා. ඕකයි ප්‍රශ්නේ. ආම්මට යාළුවේ අපි පොට්ටලි 18ක් හොයලා කියන්නේ දවස් දෙකයි. නාන්න යාළුවේ. ඊට පස්සේ දැන් මං අයියට ෆෝන් එක දෙද්දි මට හොඳටම දැන් අමාරුයි ඈ. ඉතින් මට දැන් ගෙදරට අයියෝ යාළුවේ මම කොහෙද යන්නේ ඇවිත් යනවා. මට දැන් ගෙදර එන්නමයි ඉවසිල්ලක්වත් නැත්තේ. ඉතින් යාළුවේ මම ෆෝන් එක ගත්තා මට එපා වෙලා වගේ මම හිටියේ. අම්මට සිරි වෙන්නේ යාළුවේ ෆෝන් එක වැටුණානේ තාර පාරේනේ යාළුවේ. වැටුණා අම්මට සිරි ඩිස්ප්ලේ එක පැත්තටම අම්මසි මම කොහෙද යන්නේ? ආයේ යාළුවේ කෙලිම what the fuck යාළුවේ. හරිනේ බා. ඒ ආයි ගහන්න පුළුවන්ද? අනේ ආයි ගහන්න පුළුවන් වෙන්න.
what the fuck යාළුවේ වැඩේ යාළුවේ මම හිටියනේ යාළුවේ දොරගාව දොරගාව ඉඳලා මම හැක් බැලුවේ අයියෝ යාළුවේ what the fuck මේක හරියන්නේ නෑ යාළුවේ අපි මෙතනින් ගේම් ප්ලේ එක නතර කරමු මම වෙනම ගේම් ප්ලේ එකක් ගේන්නම් මේකේ ලයිව් එකක් හරි මොකක් හරි ගේන්නම් යාළුවා දැන් බලන්න යාළුවා අපි එච්චර අමාරුවෙන් ගහපු එක පරාදුනා මොකද උනේ යාළුවා පරාදුනා ඉතින් යාළුවේ මම හරි මට අමතකුණා යාළුවා දැන් මං ඕගලන්ට කතාවකුත් එකේ හිටියා ඒකත් එක්ක ඔක්කොම පැටලිලා තියෙනවා මම නිකන් මෙහෙම ඕම් බලන්නේ මෙහෙම දෝරලා මම මෙහෙම ඉඳලා මම හැයිබුවා ඌ ඉතින් ඌට දෝරක් අරින්න බෑ ඇත්ත හැබැයි ඉතින් දෝරක් අරලා තිබ්බාම පුළුවන් නේ ඌකනේ ප්‍රශ්නේ ආද අපේ ගේම් ප්ලේ එක නතර කරමු එහෙනම් යාළුවේ අදට අපි ගිහින් එන්නම් අපි වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු බයි බයි හරි බයි බයි කොට එහෙම බෑනේ යන්න පොඩ්ඩක් ඉන්න බයි බයි